එක පාරට මහ හයියෙන් වහින්න ගත්තා. දැන් වෙලාව 4ට විතර ඇති. ඉතින් පොඩ්ඩක් එළියට ඇවිල්ලා බැලුවාම හරිම ලස්සනයි වටපිටාව. ඉතින් මගේ මල් වැලක් තියෙනවා. මල් ටිකක් තෙත බරිත වෙලා හොඳටම වහිනවා. ඉතින් මේ මල් වලට කියන හරිම නම මම දන්නේ නැහැ. හැබැයි මේක හරිම සුවඳයි. කෝපි මල් වගේ තමයි මේක පිපුණාම රූම් එකටත් ඒ සුවඳ එනවා. ඉතින් සමහර දවසට රෑට මම මේ මල් වැල ගාවට ඇවිල්ලා අහස බලාගෙන ඉන්නවා. මේ මල් සුවඳත් එක්ක අහස ලස්සනට පේනවා. ඒ සුවඳත් එක්ක හරිම ඒක හිත සැනසෙනවා. ඉතින් මං හිතන්නේ මේ වැස්සත් අපේ හිත සැනසෙන දෙයක්. සමහර වෙලාවට අපි මේ වැස්සට ගොඩක් ආසයි. නිින්ද යන්නේ නැති දවසට සමහර දවස් තියෙනවානේ අපිට නිින්ද යන්නේ නැති. ඉතින් ඒ වගේ දවසට ඔයා try කරලා බලන්න. YouTube එකේ තියෙනවා rainy sounds. මේක අහගෙන නිදා ගන්නකොට ඔයාට නිකම්ම නිින්ද යනවා. ඉතින් ඒ වගේ sound අහනවා වගේ නෙවෙයි, ඒ music අහනවා වගේ නෙවෙයි. ඇත්තටම වහිනකොට ඒක ගොඩක් ඇඟට, හිතට, මේ පරිසරයට දැනෙනවා වැඩි නේද? ඉතින් ඒක ගොඩාක් අර ෆීල් වෙන්න ඇත්තට වහිනකොට. මේ අහසත් හරියට අපේ හිත වගේ, අපේ ජීවිත වගේ. ඉතින් එකපාරටම මේ වගේ වැස්සක් කඩා හැලුන එක ගැන මං සතුටු වෙනවා වගේම ඒක ආදේශ කරගත්ත අපේ ජීවිතවලට. ඉතින් අපේ ජීවිතවල සතුටුදායක අවස්ථාවන්, දුකදායක අවස්ථාවන් මේ අහස වගේ එකපාරටම මෙන්න මේ දේවල් වර්ෂාව ඇද හැලෙනවා වගේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙයකටම ඔරොත්තු වෙන හිතක් හදාගන්න අපි හැමෝටම හරි අමාරුයි. ඉතින් ජීවිතේ ගොඩාක් හැලහැප්පීම් වලට මුහුණ දෙන්න අපි හිත හයිය කරගන්න ඕනි. ජීවිතේ ගොඩ දෙනෙක්ට ප්‍රශ්න, ගැටලු මේ හැම දෙයක්ම එකපාර එන්න පුළුවන්. ඉතින් මං කියන්න හැදුවේ අපි නොහිතන වෙලාවල් වල නොහිතන දේවල් සිද්ධ වුණත් අපි ඒවට වැටෙන්නේ නැතුව ශක්තිමත්ව ඉස්සරහට යන්න ඕනි කියන එක. ඉතින් මට හිතුණා මේ වෙලාවේ රස තේ එකක් තිබුණොත් හොඳයි කියලා. වැස්ස වීඩියෝ කර කර ඉන්න අතරේ කොහෙටද මන් දන්නේ නැහැ අකුණක් ගැහුවා. ඔන්න මමත් බය වෙලා ඉක්මනට ගේ ඇතුළට දුවගෙන ආවා. ඉතින් මං අර කිව්වනේ නොහිතන වෙලාවට නොහිතන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඕනම වෙලාවක අපි ඕනම කෙනෙක්ට එහෙම දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ කාමරේට සුවඳ ගහන්න පිපෙන මේ රෑ කුමාරි මල්. ඉතින් මේවට රෑ කුමාරි කියලා තමයි මං හිතන්නේ කියන්නේ. හරිම සුවඳයි. කෝපි මලුත් එහෙම තමයි. කෝපි මල් පිපුණාම පලාතම සුවඳයි වගේ මේ මල් පිපුණාමත් මගේ කාමරේටත් එක්ක මේ සුවඳ එනවා. හරිම සුවඳයි. ඉතින් මේ වටපිට මේ වැස්සත් එක්ක මට නම් හරිම සතුටක් දැනුණා. ඉතින් ඔයාලටත් මේක මට ගේන්න කියලා හිතුණා. මේ වීඩියෝ කරගත්ත මේ ක්ලිප්ස් ටික ඕගොල්ලන්ටත් දාලා පොඩි මොටිවේෂන් ටෝක් එකකුත් දීලා රසම රස තේ එකක් හදාගෙන බොන්න කියලා හිතුණා. ඉතින් ඔන්න මං තේ එකක් හදාගත්තා. මේ තියෙන්නේ මගේ තේ එක. මම මේක බීලා එන්නම්. එහෙනම් ඔයගලන්ට goodbye. පරිස්සමින් ඉන්න.